ඒ නිසා මේ තමයි ලස්සන වීමේ රහස. බුදු කෙනෙක් මේ දේශනා කරන්නේ. යම්කිසි කෙනෙක් කරුණා මෛත්‍රියෙන් ඉනවා, යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරනවා නම්, බහුල වශයෙන් තරහ නැතුව, ඒ කියන්නේ තරහ යන්න පුළුවන්, ඒක ප්‍රහාණය කරනවා. හිතේ වෛර තරහ තියාගෙන ඉන්නේ. කරුණා මෛත්‍රිය තියෙනවා. ඒ කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරන්නේ නැහැ. අන්න යා මේ රැස් කරගත්ත පිණින් තරහ දුරු කරපු, ක්‍රෝධය දුරු කරපු, මෛත්‍රියෙන් හිටපු පිණෙන් දෙව්ලොව උපදිනවා. යම් හේකින් දෙව්ලොව ඉපදුනේ නැත්තම් මනුස්ස ලෝකයට ආවොත් ලස්සනයි, ප්‍රියමනාපයි, සිරියාවයි. බලන් ආස හිතෙනවා, දකින්න ආස හිතෙනවා, හැරිලා බලන් හිතෙනවා, කතා කරන්න හිතෙනවා, මොන දේ බලන් හිතෙනවා. එච්චර ලස්සනයි.